ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය හිතාගන්නවත් බැරි ලොකු වෙනසක එලිපත් වෙන්නේ. ඒ තමයි කෘත්‍රිම බුද්ධිය. අපි හැමෝම දන්න විදිහට AI. ඉතින් මේ AI අපේ ඉස්කෝලවලට එන එක ඇත්තටම හොඳ දෙයක්ද නැත්නම් මේකෙන් අපි නොහිතන ප්‍රශ්න ගොඩක් ඇති වෙයිද? අපි මේ ගැන ටිකක් ගැඹුරින් හොයලා බලමු. ખાન ඇකඩමියේ නිර්මාතෘ සල්මන් ખાන් කියන විදිහට නම් අපි කැමති උනත් නැතත් මේ කෙනවා මේක නවත්තන්න බෑ. AI කියන්නේ ලෝකීය පුරා යන ලොකු රැල්ලක්. ඉතින් මේ රැල්ලට මුහුණ දෙන්න ශ්‍රී ලංකාව කොයිතරම් දුරට සූදානම්ද? හොඳයි. එහෙනම් මුලින්ම අපි කතාවේ හොඳ පැත්තෙන් පටන් ගමු. AI වලින් අධ්‍යාපනයට ඇත්තටම ලැබෙන වාසි මොනවද? හිතන්නකෝ හැම ළමයෙක්ටම හරියටම Tamanට ගැළපෙන විදියට ඉගෙන ගන්න ක්‍රමයක් ලැබෙනවා. කෙනෙක් ඉක්මනට ඉගෙන ගන්නවා, තව කෙනෙක් හිමින්. AI වලට පුරාම් මේ හැමෝටම ගැළපෙන්න පාඩම් හදලා දෙන්න. ඒ විතරක් නෙවෙයි, ගුරුවරුන්ගේ ඔළුව උඩ තියෙන ලකුණු දාන report හදන වැඩ ගොඩක් AI එකෙන් කරලා දෙන්න පුළුවන්. එතකොට ගුරුවරුන්ට ළමයි එක්ක වැඩිපුර ඉන්න වෙලාව ලැබෙනවා. නියමයි නේද? මේ ලෝකේ යන රැල්ලත් එක්ක යන්න ශ්‍රී ලංකාවත් උනන්දු වෙන්න ඉන්නේ. ඇත්තටම රජය දැනටමත් වැඩ පටන් ගන්න. ඉස්කෝල 100ක විතර AI ශිෂ්‍ය සමාජ හදනවා වගේ නියම ව්‍යාපෘති පවා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක අනාගතයට තියෙන හොඳ පියවරක් කියලා හිතන්න පුරුවන්. හරි, බලාපොරොත්තු නම් ගොඩක් ඉහළයි. ඒත් හැම කාසියෙම වගේ මේකෙත් අනිත් පැත්තක් තියෙනවා. අපි දැන් ඒ පැත්තට හැරෙමු. ශ්‍රී ලංකාවේ මේ AI හීනය ඇත්තක් කරගන්න තියෙන ලොකුම බාධක මොනවද? මේ තරම් හොඳ දේවල් කරන්න පුළුවන්කම තියෙද්දිත් ඇයි අපේ රටට මේක අමාරු වෙලා තියෙන්නේ? මොනවද මේ ඇත්තටම තියෙන අභියෝග? සයිබර් ආරක්ෂණ විශ්ලේෂක අසීල වෛද්‍යාලංකාර කියන විදිහට ගැටලුව තියන්නේ විස්තරවල. ඒ කියන්නේ උඩින් බැලුවම හැමදේම හොඳට පේනවා, ඒත් ඇත්තටම වැඩේට බැස්සම තමයි ප්‍රශ්නේ එන්නේ. මෙන්න මේක තමයි ගොඩක් දෙනෙක්ට පැටලෙන තැන. අධ්‍යාපන විශේෂඥයෝ පෙන්වා දෙනවා ඉගෙනීමට උදව්වක් විදිහට AI පාවිච්චි කරන එක සහ AI කියන්නේ මොකද්ද කියලා උගන්වන එක කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකක් කියලා. එකක් තමයි AI කියන ටූල් එකක් අරගෙන ඉතිහාසයේ විද්‍යාව වගේ විෂයන් ඉගෙන ගන්න එක. අනික තමයි AI හදන්නේ කොහොමද? ඒකේ ප්‍රෝග්‍රෑමින්, මැෂින් ලර්නින් වගේ දේවල් උගන්වන එක. දැන් තියෙන ප්‍රශ්නේ තමයි රජයේ සැලැස්ම මේ දෙකෙන් කොයි එකටද බර දෙන්නේ කියන එක තාම පැහැදිලි නෑ. ඇත්තටම ඉස්කෝලේ ළමයෙකුට AI හදන හැටි උගන්වන්නේ කොච්චර දුරට ප්‍රායෝගිකද? ඊළඟ ලොකුම ප්‍රශ්නේ ගුරුවරු. AI ගැන උගන්වන්න පුහුණු වුණු ගුරුවරු අපිට ඉන්නවද? ඇත්ත කතාව නම් ලොකු හිඟයක් තියෙනවා. ICT උගන්වන ගුරුවරු පවා ටික කාලෙකින් හොඳ පඩියකට ප්‍රයිවට් සෙක්ටර් එකට යනවා. ඒ මදිවට ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කරපු අධ්‍යයනයකින් හරිම පුදුම දෙයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි ගුරුවරු මේ අලුත් විෂය උගන්වන්න කොච්චර සූදානම්ද කියන එක තීරණය වෙන්නේ එයාලගේ දැනුමට වඩා එයාලගේ මානසික මට්ටම. ඒ කියන්නේ බය, ආත්ම විශ්වාසය වගේ දේවල් මත කියන එක කියන. මේ වගේ තත්වයක් තියෙද්දි තමයි Microsoft එකත් එක්ක එකතු වෙලා පටන් ගත්ත නියම ව්‍යාපෘතියකින් මුළු රටටම පුහුණු කරන්න ඉලක්ක කරලා තියෙන්නේ ගුරුවරු 100යි. ඔව් 100ක් විතරයි. මුළු ලංකාවටම ගුරුවරු 100ක් කියන්නේ මූදට දැම්ම අබැටයක් වගේ නේද? හරි, ගුරුවරු හිටියත් වැඩක් නැහැ. අවශ්‍ය බඩු නැත්තම්. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. කොළඹ ඉස්කෝලේක තියෙන පහසුකම්ද ඈත ගමක ඉස්කෝලේක තියෙන්නේ? කොහෙත්ම නැහැ. සමහර ඉස්කෝලවල තියෙන කම්පියුටර්ස් කෞතුකාගාරයටවත් හොඳයි. මේ හැම දෙයකටම වඩා අපි හැමෝම දන්න රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක සමහර ළමයෙකුට වේලක් කන්න දෙන එක AI ගැන උගන්වනවට වඩා ලොකු ප්‍රමුඛතාවයක් වෙලා. මේ ප්‍රස්තාරය දිහා බැලුවම පේනවා අපි කලාපයේ තායිලන්තය, ඉන්දුනීසියාව වගේ රටවල් වලට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නවා ඩිජිටල් සාක්ෂරතාවය අතින්. ඒක හොඳ දෙයක්. ඒත් සිංගප්පූරුව දිහා බලන්න. අපි තාම යාලට වඩා ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඉතින් අපිට යන්න තව දුර තියෙනවා. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ සම්පත්, ගුරුවරු වගේ ප්‍රශ්න ගැනනේ. දැන් අපි බලමු ටිකක් වෙනස්. හැබැයි ඊටත් වඩා භයානක වෙන්න පුරුවන් සැඟවුණු අවධානන් ටිකක් ගැන. හිතන්න AI සිස්ටම් එකකට ළමයෙකුගේ හැම විස්තරයක්ම එයා ඉගෙන ගන්න විදිහේ ඉඳන් ලකුණු දක්වා හැමදේම දෙනවා. මේ දත්තවලට මොකද වෙන්නේ? කවුද මේවා ආරක්ෂා කරන්නේ? ඊළඟට AI වලින් විභාග හොර කරන එක ඒක නවත්තන්නේ කොහොමද? හැමදේටම වඩා වැදගත්ම දෙයි. ළමයෙකුට හැමදේම උගන්වන්නේ කම්පියුටර් එකක් නම් ගුරුවරයායි ශිෂ්‍යයායි අතර තියෙන මේ මනුස්සකමට මොකද වෙන්නේ?
මේකට දැන් අලුතෙන්ම කියන නමක් තියෙනවා කොන්ට්‍රැක්ට් චීටිං. සරලවම කිව්වොත් ළමයා ඇසයින්මන්ට් එක කරන්නේ නැහැ. ඒ වෙනුවට AI එකට කියනවා මට මේ මාතෘකාවට රචනාවක් ලියලා දෙන්න කියලා. එතකොට AI එක මුළු ඇසයින්මන්ට් එකම ලියලා දෙනවා. මේක අධ්‍යාපනයේ අවංකකමට එල්ලවෙන ලොකු තර්ජනයක්. හොඳයි. අපි ප්‍රශ්න ගැන ඇති වෙන්න කතා කළා. දැන් නිකම්ම ප්‍රශ්න ගැන විතරක් කතා කරලා බෑනේ. අපු බලමු මේවට තියෙන විසඳුම් මොනවද? ඉස්සරහට යන්න පුරවන් ප්‍රායෝගික පාරවල් මොනවද කියලා. විශේෂඥයෝ කියන්නේ මේක එකපාරටම මුළු රටේම පටන් ගන්න හොඳ නෑ කියලා. ඒ වෙනුවට එයාලා යෝජනා කරනවා පියවර 3ක සැලැස්මක්. පියවර 1. මුලින්ම මේකට හරියන ජාතික ප්‍රතිපත්තියක් නීතිමාලාවක් හදනවා. පියවර 2. ගුරුවරුන්ට හොඳ පුහුණුවක් දෙනවා. පියවර 3. තෝරගත්ත ඉස්කෝල ටිකක මේක පොඩියට පටන් අරන් ඒකේ අඩුවපාඩුව මොනවද බලලා ඒව හදාගෙන තමයි මුළු රටටම දෙන්නේ. හිමින් ගමනක් ඒත් හරිම ක්‍රමානුකූලයි. හොඳම දේ තමයි අපේම රටේ ප්‍රශ්නවලට අපේම අය විසඳුම් හොයන එක. මේ තියෙන්නේ ඒ වගේ නියම උත්සාහයකට උදාහරණයක්. මෙතන වෙන්නේ ළමයෙක් සිංහලෙන් ප්‍රශ්නයක් ඇහුවාම සිස්ටම් එකක ඉංග්‍රීසියට හරවලා පාසල් පොත්වල තියෙන තොරතුරු එක්ක බලලා ආයෙමත් උත්තරේ සිංහලෙන්ම දෙන එක. මේක අපේම අවශ්‍යතාවලට ගලපපු අපේම තාක්ෂණයක්. ඇත්තරම මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කණ්ඩායමක් මේ වගේ සිංහල ප්‍රශ්නවලට උත්තර දෙන AI සිස්ටම් එකක් හදමින් ඉන්නවා. ඒකේ තියෙන විශේෂම දේ තමයි මේකට ඔෆ්ලයින් වර්ෂන් එකකුත් හදනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් නැති ගමේ ළමයෙකුට වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මතකද අපි කතා කරපු භාෂා ප්‍රශ්නේ ඩිජිටල් පරතරය කියන ප්‍රශ්නේ? මේක ඒ දෙකටම එකපාර දෙන නියම විසඳුමක්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ගන්න තියෙන වැදගත්ම පණවිඩය තමයි මේක. AI කියන්නේ කවදාවත් ගුරුවරයෙකු වෙනුවට එන දෙයක් නෙවෙයි. ඒක ගුරුවරයාගේ අතට දෙන තවත් එක මෙවලමක් විතරයි. හරියට කළු ලෑල්ලා වගේ, පොත වගේ. සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් හදන්න නම් මේ අලුත් තාක්ෂණයයි අපේ ගුරුවරුන්ගේ මනුස්සකමයි දෙකම එකට එකතු වෙන්න ඕන. ඉතින් අවසාන වශයෙන් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි. එක පැත්තකින් ඉහළ තාක්ෂණික හීන, අනිත් පැත්තෙන් සම්පත් හිඟකම, ගුරුවරු නැතිකම වගේ පොළවේ පය ගහතු යථාර්ථය. මේ දෙක අතරේ සමබරතාවයක් හොයාගෙන ශ්‍රී ලංකාවට මේ ගමනේ Tamanටම ආවේනික සාර්ථක පාරක් කපා ගන්න පුළුවන් වේද?